කතාවේ ඊනගෙන හිනාවේ නුඹේ ආදරේ මහිනයක් වගේ නෙතේ ලතාවේ සැලේ හදේ විරාමේ මගේ ජීවිතේම ගීතයක් ඔන්න ඉතින් නුවරඑළියෙන් අද අපි ආපහු ගෙදර යන දවස තමා අද පෙරේද තමා අපි නුවරඑළියට ආවේ. ඉතින් මේ තියන්නේ අපි ඉන්න බංගලෝ එක. ඉතින් මම ඔයාලට අපේ නුවරඑළියේ ෆස්ට් වීඩියෝ එකේ කිව්වා අපි නුවරඑළියේ ඉන්නේ SLD බංගලෝ එකේ කියලා. ඉතින් මේ තියන්නේ SLD බංගලෝ එක. මේ තියන්නේ ඒ බංගලෝ එකේ බැල්කනියට පේන view එක. ඉතින් මේ බංගලෝ එකේ ඉන්න අය මේ විදියට මෙහි පහළ එළවලු එහෙමත් වගා කරලා තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි බංගලෝ එකේ යන්න තමා හදන්නේ. මේ තියන්නේ ඒ බංගලෝ එකේ පාකින් එක. ඉතින් අද අපි කතා වුණේ අපි යන ගමන් රම්බොඩැල්ලට යන් කියලා. ඉතින් මේ යන මගදී අපිට එළවලු පළතුරු වගේ ගොඩක් දේවල් නුවරඑළියෙන් අරන් යන්න එපේ. ඉතින් ඒවත් අරගෙන අපි රම්බොඩැල්ල බලන්නයි මේ යන්න හදන්නේ. නුවරඑළිය ආවම ඉතින් ඕනම කෙනෙක් ගන්නම දෙයක් නේ ස්ට්‍රෝබෙරි. ඔන්න ඉතින් අපි ස්ට්‍රෝබෙරිත් ගත්තා. ඔන්න ඉතින් දැන් අපි මං ආසම දේ ගන්න තමා ආවේ. මල් ගන්න. මං මල් වවන්න ගොඩක් ආසයි. ඉතින් ඔන්න මගේ ගෙදර ඉන්න මල් යාළුවන්ට තවත් යාළුවෝ ටිකක් අරන් යන්නයි හදන්නේ. දන්නවද අපි ගොඩක් වැඩ කරනකොට අපි ගොඩක් බිසි වෙනකොට අපේ හිත ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ගෙදර එනකොට මුලින්ම දකින්නේ මගේ මල් යාළුවන්. ඉතින් මගේ මල් පැලවල මල් පිපිලා තියනවා දැක්කහම මගේ මහන්සියත් ඉබේම නැති වෙනවා. ඔන්න ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ එළවලු ගන්න. ඉතින් අපි තව මගදී එළවලු පළතුරු කිතුල් අකුරු කිතුල් පෙනි ඒ වගේ ගොඩක් දේවල් ගත්තා. ඉතින් දැන් මේ අපි ආවේ දම්රෝ ට්‍රී ෆැක්ටරි එකට.
යන්නේ ස්ට්‍රෝබෙරි ෂොප් එකකට. ඉතින් මේකේ ස්ට්‍රෝබෙරි වලින් හදපු ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. ස්ට්‍රෝබෙරි ටී, ජෑම්, ස්ට්‍රෝබෙරි පර්ෆියුම්, ස්ට්‍රෝබෙරි ක්‍රීම් වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් අපි ස්ට්‍රෝබෙරි ජූස් ගත්තා. ඉතින් මෙන්න මේ බෙරි වර්ගෙත් අරගෙන ටී පවුඩරුත් අරගෙන අපි ආයෙමත් යන්න තමා මේ හදන්නේ. ඔන්න ඉතින් අපි දැන් රම්බොඩ ඇල්ලට ආවා. ඉතින් මේ දිය ඇල්ලේ පාර අයිනම තමා එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මේ දිය ඇල්ලේ උඩ ටික බලා ගන්න ඕනේ නම් මේ දිය ඇල්ල අයිනෙන්ම උඩට නගින්න ඕනේ. ඉතින් උඩට මෙහෙම නැගගෙන යනකොට මේ වගේ මගදී නාන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ රම්බොඩ ඇල්ල. ඉතින් වතුර වැඩි කාලේ නම් බැරුවති මෙතනින් නාන්න. දැන් නම් කට්ටිය මෙතනින් නානවා. ඉතින් අපි දැන් මේ ඇල්ල බල්ලා යන ගමන් ඔන්න අපිට මේ කඩේ හම්බුණා රොටි කන්න. ඉතින් මේකේ තියෙනලු රසම රස කොච්චි කරි එකක් එක්ක රොටි. හම්මෝ මට නම් හොඳටම කට දානවා දැන් මේ කොච්චි කරි එක කාලා. කොච්චි කාලා කටේ දැවිල්ලට වතුර ලීටරයක් විතර බිබී මේ අපි ආපහු යන ගම. එහෙනම් so have a good day. Bye.